බණ පද මුවගින් මුමුණා තුන්දොර සංවර දැසන කාලය තුල ප්‍රාර්ථනා කරමු ලැබුවා වූ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මේ 2025 අවුරුද්දේ අවසාන දවසේ අද උදේ වරුව තමයි හැරවුම් ලක්ෂය බවට පරිවර්තනය වෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න අදිෂ්ඨාන කරන්න පටන් ගන්නේ අද වගේ දවසකයි. සාදුකාරයක් දීලා පින්නතුනි අනුමෝදන් වෙන්න. මෙහෙම දේශනා කරන්න මහා ප්‍රබල හේතුවක් තියෙනවා. මෙහෙම දේශනා කරන්න බලපාන කරුණු තියෙනවා. උද්දෘත කරන්න යෙදුණු ගාථා ධර්මය මේ පින්නතුන් ඕන තරම් අහලා ඇති. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධාන ශාසනං. පින්නතුනි මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවේ පිහිටණ්ඩයි සූදානම. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව පිළිගණ්ඩයි සූදානම. ඔය භද්දේකරත්ත සූත්‍ර දේශනාව තුල භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කරනවා. පින්නතුනි අතීතය කියන එක දැන් ෂේ වෙලා ඉවරනේ. අතීතේ නැති වෙලා ඉවරනේ. අනාගතේ තව ලබලත් නැහැනේ. මේ අතීතේවත් අනාගතේවත් ගැන පසුතැවෙන්නේ නැතුව ඉදිරිය තක්සේරු නොකර මේ මොහොත තුල මෛත්‍රී සහගත වෙන්න, මේ මොහොත තුල ප්‍රාර්ථනා සහගත වෙන්න, මේ මොහොත තුල අදිෂ්ඨාන සහගත වෙන්න. වෙන කිසිම දෙයකට නෙමෙයි. එකදු අකුසල කර්මයක්වත් සිද්ධ නොකර ඉන්න පුළුවන් අවබෝධයෙන් මේක පින, මේක පව, මේක වැරදි, මේ අකුසලයක් කියන කාරණය තේරුම් ගන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි මනුෂ්‍ය ආත්ම භාවය. මේ පින්නතුන් ඒක හොඳට ලබලා තියෙනවා. දෙයනේ කියලා අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිස්සු වැඳුම් පිදුම් කරපු මේ භූමියේ අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිස්සු වැඳුම් පිදුම් කරපු බුදු ගුණ කියපු පුද පූජා පවත්වපු සාදුකාර දීපු ධර්ම රත්නයේ ගුණ කියපු සංඝ රත්නයේ ගුණ කියපු මේ භූමිය තුල ඉඳගෙන ඇවිදගෙන ඇවිල්ලා පන්සිල් ටික ගන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට අද නමස්කාර කරේ ලේසි පහසු තැනක එහෙම නෙමෙයි. සංසාරේ කවදානම් පින්නතුනි අපි ආය බුදුහාමුදුරුවන්ට නමස්කාරවත් කරන්නද? මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා පින්නතුනි අවබෝධයෙන් සිහියෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් කියන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. මේ පින්නතුන්ට ඔක දැන් හොඳට කරන්න පුළුවන්. කවදා හරි මේ සංසාරේ බුදුන් සරණ යන්න නම් පින්නතුනි 2026 අවුරුද්දට මම මේ කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ. කවදා හරි බුදුන් සරණ යන්න නම් මෙහෙම දේශනා කරන්න හේතුව තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මම කවද කිය බල්ලුන්ට බලල්ලුන්ට මෙවත් කියන්න පුළුවන්ද? මේ සත්තුන්ට තිරිසන් ලෝකෙට කියන්න පුළුවන්ද? പ്രേත ලෝකෙට? පින්නතුනි අපාගත වුණාම මේවා කරන්න බෑ. මේ බුදුන් සරණ යමි, ධර්මයේ සරණ යමි. මේ මහා ගැඹුරක් නෑ, මහා ලොකු දෙයක් නෑ. හදවතින් ප්‍රාර්ථනා සහගතව සංඝ රත්නයේ යමි. මේ ප්‍රාර්ථනාව කරන්න පුළුවන් එකම ආත්ම භාවය පින්නතුනේ මනුෂ්‍යාත්ම භාවය. මේක හොඳට අවබෝධයෙන් මේ කටයුත්ත සිද්ධ කරන්න. පාණාති පාතා වේරමණී සික්ඛාපදං
සමාධියාමි කියලා කියන්න පුළුවන්. පින්නතුනේ අපි හොඳටම දන්නවනේ පන්සිල් ගත්තා කියලා. ඔය කියන විදිහට ඉතින් රකින්න හරි අමාරු වෙන්නේ. ඔකොච්චර අපි අතින් වැරදීම් වෙනවද? ඒ වුණාට මම ප්‍රාණඝාතයෙන් වළකිමි කියලා හිතන්න හරි පුළුවන් මොන ආත්මෙද? ඒ ඉතින් හිතන්නේ නැත්තේ. මම ප්‍රාණඝාතයෙන් වළකිමි කියලා ශික්ෂාපදේ සමාදන් වුණා. මේ ශික්ෂාපදේ රකිමි කියලා පින්නතුනේ සමාදන් වෙනකොටම පිං සිද්ධ වෙලා ඉවරයි. මෙහෙම කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවය. මේ ශික්ෂාපදේ ආරක්ෂා කරමි කියලා අදිෂ්ඨාන කරන්න. මෙහෙම කරන්න පුළුවන් එක මන්නම් කියන්නේ පින්නතුනේ මදුරුවෙක්වත් මරන්න එපා. මම නම් කියන්නේ බල්ලෙකුට බලලෙකුටවත් ගහන්න එපා. මේවා සංසාරේ ගෙවන්න ඕන කවුද? අපි ගෙවන්න ඕන. මේවා සංසාරේ නන්න බුදුහාමුදුරුවෝ අපි කරන කියන හැම වචනයකටම පින්නතුනේ අපි විපාක විඳින්න එපයි. ඒක කුසල් නම් ඒ පුණ්‍ය කර්මයන් යහපත් ප්‍රතිඵල භුක්ති විඳින්න වෙනවා. කරපු අකුසලයක් නම් පින්නතුනේ අයහපතට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න 2026 අවුරුද්දේ එක සතෙකුටවත් හිංසා කරන්න එපා. අදිෂ්ඨාන කරගන්න පින්නතුනේ. මේ අදිෂ්ඨාන කරන එකේ ප්‍රතිඵලය පින්නතුනේ කවදා හරි සංසාරේ පුළුවන් මේ සිල් රකින්න. බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගන්න පින්නතුනේ සීලය ආරක්ෂා කරන්න වචනය රැකගන්න කොච්චර පරිස්සම් වුණාද? අර මතකද පින්නතුන්ට ශාන්තිවාදී ජාතකය. පින්නතුනේ රජුරු ඇවිල්ලා බෝධිසත්වයෝ අල්ලාගෙන මේ අතපය කපනකොට ඇස් ගෙඩි දෙක උගුල්ලනකොට කටු මිටි වලින් පපුව තලනකොට මොකද්ද කිව්වේ? මම ශාන්තිවාදී වෙමි. මෙහෙම කියන්න අනේක අප්‍රමාණ විදිහට දුක් දෙනකොට අනේක අපට වෛර කරනකොට අනේක අපට නිඳා කරනකොට අනේක අපට අවමන් කරනකොට පින්නතුනේ ඒ සෑම කෙනෙක් දිහාම මෛත්‍රී සහගතව බලන්න මේ සංසාරේ කොච්චර පුරුදු වෙලා තියෙන්න ඕනද? නේ පින්නතු මේ කාලේ මට කොච්චර මඩ ගහනවද? මේනේ ඔය පින්නතුම් බනහන්න එක උහුලන්න බැරි පිරිසක් ඉන්නවා. කොච්චර අවලාද නගනවද? ඒවට මුහුණ දෙන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? ඒ වෛරක්කාරකම් කරන, නිඳා කරන, අපහාස කරන, රිද්දන සියලු දෙනාටම මුහුණ දෙන්න ඕන විදිය බුදුවරු අපිට කියලා දීලා තියෙනවා. කලාඹු රජුරු ඇවිල්ලා පින්නතුනි ශාන්තිවාදී තාපසයාගේ බෝධිසත්වයන්ගේ අප්‍රමාණ කායික හිංසා කරනවා. පින්නතුනි තෝ කියලාවත් කියන්නේ නැහනේ. එදා එක වචනයක් හරි වැරදුනා නම් මොකද වෙන්නේ? එදා එක වචනකින් හරි වෛරයක් ඇති වුණා නම් අදිෂ්ඨාන කරගන්න. කම්පාණම් වෙන්න එපා. අදිෂ්ඨාන කරගන්න. කලබල වෙන්න එපා. අදිෂ්ඨාන කරගන්න. අනෙකගේ උසිගැන්වීමට, අනෙකගේ අසත්පුරුෂකමට, අනෙකගේ වෛරක්කාරකමට පින්නතුනේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය නාස්තිනම් කරගන්න එපා. මම මෙහෙම දේශනා කරන්න මේකටත් හේතුවක් තියෙනවා. පින්නතුනේ කිසි කෙනෙකුගේ දෙයක් හොරකම් නම් කරන්නේ නැහැ කියලා, කිසි කෙනෙකුට වංචාවක් කරන්නේ නැහැ කියලා
අද ඉතින් මේවා මේ උඩමල්ලුවේ පොරොන්දු වෙලා යන්න ඕනේ හොඳ. මට ඊට හඳ වගේ විශ්වාසයි මම මෙව්ව කිව්වට ඔය ඇත්ත අහන්නේ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණේ. මීට කලින් ඕන තරම් බණ අහලා ඇති. ඒ වුණාට අපි අලුත් වෙන්න යන්නේ. 2026ට සූදානම් වෙන්නේ. පින්නතුනි හැදෙනවා නම් මෙතන මිසක් කාය නම් වෙන තැනක් නැහැ. පුරුදු වෙන්න. කිසිම විදියකට ආමුදුරෝනේ මම අහිංසාවක් නම් කරන්නේ නැහැ. ඒ හිංසාව කායිකව හෝ වේවා, ඒ හිංසාව මානසිකව හෝ වේවා නවත්තලම යන්න. දැන් ඔය ඇත්තෝ කියයි අපි එහෙම කාටවත් හිංසා කරන්නේ නැහැ. අපි එහෙම කාටවත් වැරද්දක් කරන්නේ නැහැ. නමුත් පින්නතුනි අපි අපේ ගෙවල් දොරවල් වල කොච්චර අනෙකගේ හිත රිද්දනවද? අපි අපේ ගෙවල් දොරවල් වල කොච්චර අනෙකට ද්වේෂයෙන් කතා කරනවද? අපේ සහෝදරයන්ට, අපේ අසල්වාසීන්ට, අපේ දූ දරුවන්ට, බිරිඳට, ස්වාමියාට මං කියන්නේ මේ සියල්ල මෙතනින් නවත්තලා යන්න. මේක සියලු දෙනාම කරන්න. මේක කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. සබ්බ පාපස්සා කරනං නොකල යුතු දේ සියල්ල නවත්තන්න. සියලු පව් නොකල යුතුය. කවදා ඉඳන්? 2026 ඉඳන්. කුසලස්ස උපසම්පදා, කුසල් විතරක් වැඩි දියුණු කළ යුතුය. මොක නැතත් මේ දෙකවත් හෙට ඉඳන් පිළිපදින්න. වෛරකාරකම නවත්තන්න පුළුවන්. හිතවල තියෙන තරහව නවත්තන්න පුළුවන්. එකම ආත්ම භාවය පින්නතුනි මනුෂ්‍යාත්ම භාවය. එනිසා අද මේ මම හොඳටම දන්නවා මේ හැම කෙනෙක්ගේම හිතවල පොඩි කාලේ ඉඳන් ඉන්න වෛරක්කාරයෙක් ඉන්නවා. හැම කෙනෙක් ගාවම ඔය කියනවනේ දහමුදුරනේ කාට කෙරුවත් අරුන්ට කරන්නේ නැහැ කියලා. ඔය කියනවනේ කාට දුන්නත් අරුන්ට දෙන්නේ නැහැ, උන්ට දුන්නට වැඩක් නැහැ කියලා. වෛරකාරකම නැති කරන්න නම් අර ඉන්න තරහකාරයත් එක්ක තියෙන ගනුදෙනුව නැති කරලා දාන්න ඕන. වෛරක්කාර ගනුදෙනුව නැති කරන්න ඕන. මේක ඉතින් අද හොඳට නේ මම යෝජනා කරන්නේ දවසට විනාඩි 10ක් විතර ගන්න. විනාඩි 10ක් විතර අරගෙන පින්නතුනේ නේ කල්පනා කරන්න අද දවස ඇතුළත මම මොකක්ද මට අකුසල් කරගත්තේ. හොඳට විනාඩි 10ක් විතර අරගෙන අනිවාර්යෙන් කල්පනා කරන්න. විනාඩි 10ක් විතර අරගෙන පින්නතුනේ හිතෙන් වෙච්ච වැරද්ද මොකද්ද කියලා මේ දවසින් දවස මේව නැති කරන්න ඕනේ. සබ්බපාපස්සා කරන්නන්නේ පින්නතුනේ පොඩි කාලයක් යනකොට සේරම නැති කරන්න ඕනේ. අය සංසාරේ කවද්ද මේවා පුරුදු කරන්නේ? සංසාරේ කවද්ද මේවා ප්‍රගුණ කරන්නේ? මොකද්ද මගේ හිතෙන් වෙච්ච අකුසලය? මොකද්ද මගේ හිතෙන් වෙච්ච වැරද්ද? මොකද්ද මගේ හිතෙන් වෙච්ච පාපය? මොකද්ද මගෙන් සමාජයට වෙච්ච හානිය? ඔය මම දැක්ක පින්නතුනි මම මේ සිංගප්පූරුවේ ඉඳන් ආවේ. එහෙම එක විතර වුණා ලංකාවට එනකොට එහෙම්මම කොහෙවත් ගියේ නැහැ මේ ධර්ම දේශනාවට වැඩි. සිංගප්පූරුවේ මැලේසියාවේ ගිහලා. ඔය අපේ සමහරක් හාමුදුරුවරු ඔය සමහරක් අපේ ගිහි පින්නතෝ අර බණ අහලා පන්සලට එක්කහුව වෙච්ච තරුණ පිරිසක් හිටියනේ. බණ කවදාවත් බණ අහපු නැති උදවිය. පින්නතුනි මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුබ ලකුණු.
එක්කහුව වෙච්ච පිරිසක් හිටියන්. එතකොට මේ පිරිස පන්සල් එන එක වළක්වන්න විවිධ කුමන්ත්‍රණ කරනවා. මම දැක්කා ඔය Facebook එකේ එහෙම පින්නතුනේ මගේ නමින් තියෙනවා ගිනුම් 44ක් තිබිලා වුණා. මම දැක්ක මට කුරුසයක් අන්දලා නත්තල් තොප්පියක් එහෙම දාලා තිබ්බා. මේනේ එන්තරවාසියක් යවන්නනේ තියෙන්නේ. කවදාවත් පින්නතුනේ මේ හිතවලට ඒවා පහළ වෙනවද? නසේලෝ යතා ඒක ගනෝ වාතේන සමීරති. ඒවං නින්දා ප්‍රශංසාසුන සමජ්ජන්ති පණ්ඩිතා. හතර දිබ්භාගයෙන් හමන හුළඟට මහා පර්වත හෙල්ලෙන්නේ නැත්තේ යම්සේද? එහෙම පින්නතුනේ පණ්ඩිතයෝ හෙල්ලෙනවද? පණ්ඩිතයෝ කලබල වෙනවද? ඇයි? දැඩි ව්‍යායාමයක් තියෙනවා පින්නතුනේ. මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධයට අහිතකර පිරිස් බොහොමයි. සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධය දරාගන්න බැරි පිරිස් බොහොමයි. කාලෙකින් මිනිස්සු වෙලා ඉපදෙච්ච අපි එයත් අංගේ තියෙන දුෂ්ටකම් වලට මේ තියෙන ආධ්‍යාත්මික හික්මීම පින්නතුනේ නැති කරගන්නේ නැහැ. මේ තියෙන ශික්ෂණය නාස්ති කරගන්නේ නැහැ. මේ පින්නතුන්ටත් මං යෝජනා කරන්නේ අදිෂ්ඨානම කරන්න, ප්‍රාර්ථනාම කරන්න. හෙට ඉඳන් කම්පාණම් වෙන්න එපා. මොකද අපි හිතමුකෝ පින්නතුනේ ඔය හිතේ තියෙන තරහව දැන් මැරෙන්න කලින් අයින් කරන්න ඕන කියලා. හිතේ තියෙන තරහව වෛරය මැරෙන්න කලින් නැති කරලා වෛරය තරහව නැති මිනිස්සෙක් විදිහට මැරෙන්න ඕන කියලා. ඔයතෝ කියයි කොහොමද කරන්නේ? අර ඉන්නව නේද පවුලේ සහෝදරයෙක් හරි අදිෂ්ඨාන කරලා ඔවුන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා කියපු. අතපය කඩාගෙන ආවත් දෙන්නේ නැහැ කියලා කියපු කෙනෙක් ඉන්නවනේ. අපි ඉතින් පින්නතුනේ තෙල් ගහන්න තෙල් ටැංකියක් ඉල්ලලා දුන්න නැත්නම් ඒත් වෛර බඳිනවනේ. මං කියන්නේ අපේ පැතිවල හැටි එහෙමනේ. පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකොට ඔය අත් දෙකෙන් පොල් ගෙඩි කීයක් විතර ගහලා තියෙනවා? උයන්ඩ පිහින්න නෙමෙයි මං කියන්නේ. ගහනව නේද? එහෙන ගහපන් ඇඹරියම් මක බෑවියම් කොරවයන් නේ කුණුවයන් කියලා ගහනවනේ. පිටුතුනි මේවා නවත්තන්න ඕනේ. වචනකින් හරි සිද්ධ වෙච්ච අකුසලයක් ප්‍රාර්ථනාවකින් හරි සිද්ධ වෙච්ච පාපයක් මේවා සේරම නවත්තලා දාන්න ඕනේ. අර හිතේ හිටපු උග්‍රම තරහකාරයටත් මෛත්‍රී කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් කොහොමද මෛත්‍රී කරන්නේ? හන්දෑවේ ගෙදර ගිහිල්ලා නාලා ඉඳගෙන සියලු සත්ත්වෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා කිව්වට හරියනවද? අපූර්වට කියනවා හාමුදුරනේ තරහක් නන්නේ ඒ වුණාට අපි ඔවුන්ගේ ගෙවල් වල යන්නේ නැහැලු. තරහක් නැහැ ඔවුන් එක කතා කරන්නේ නැහැලු. පින්නතුනි අපේ පවුල් විනාශ කරපු මිනිස්සු ඇති. ඔය හරියට අපේ ගංගෙවල් වල රහෝනියම් කරන මිනිස්සු ඉන්නවනේ. එකපාර පවුල සේරටම උණ හැදුනොත් අපි මොකද්ද කියන්නේ? පුදුම ඊර්ෂ්‍යාකාර මිනිස්සුනේ ගම් වල ඉන්නේ. අපූර්වට කියන හෝනියම් කෙරුවලු. සමහරට බෙහෙත් ගත්තාම අඩුත් වෙනවා. ඔය මිනිස්සු හරි කතයි. දරුවෙක්වත් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. දරුවෙකුට රස්සාවක්වත් හම්බෙනවට කැමති නැහැ. මං කියන්නේ ඒ විදිහෙන් හරි කමක් නැහැ අපේ හිතවල ඉන්නවනේ. ඔය කියනවනේ දරුන් අපි දියුණු වෙනවට කැමති නැහැ කියලා. ඒ උදවියටත් මොකද කරන්න ඕනේ? ඔය මම කියපු ටික නැති කරගන්න ඕනේ.
කවද්ද නැති කරගන්න ඕනේ. මේක අද නවත්තන්න ඕනේ. අද නවත්තලා හිට පටන් ගන්න එහෙම නෙමෙයි. අද නැති කරලා දාන්න ඕනේ. අද නැති කරනවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකද පින්නතුනේ වෛරක්කාරකම තරහව ඊර්ෂ්‍යාව නැති කරන්න පුළුවන් එකම ආත්ම භාවය මනුෂ්‍යාත් භාවය. ඕක මේක නැති කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? කතා බහ කරනවද? කණ්ඩ පයින්නවනේ. මොන සතාද මොන සතාටද බය නැතුව ජීවත් වෙන්නේ? සත්ව ලෝකයේ තුල වැඩිපුරම හැම සතෙක්ම හැම සතෙකුටම බයයි. පින්නතේ එදිරිවාදිකම් පිරිමහන එක නවත්තන්න. පලි ගන්න එක නවත්තන්න. හිතකින්වත් අනේක ගහපතනම් පතන්න එපා. මේ හැම එකකම ලාභය කාටද? අපිට. අම්මා තාත්තා ඉඩ කඩන් ලියලා නැතුව ඇති. සහෝදරයෝ හොරෙන් ලියාගෙන ඇති. හතුරුකම් ඕන තරම් අපිට කරලා ඇති. රස්සාව කරන තැන පෙන්වන්න බැරි වුන් ඇති. ගම ගෙදරත් එක්ක තිත්ත වෙලා ඇති. ඔය කිසි කෙනෙක් මත පින්නතුනේ වෛරක්කාරකමක් තියාගන්න එපා. බණ අහලා මිනිස්සු හරියට හැදෙනවා. පින්නතුනේ මම මැලේසියාවේ දේශනාවට වැඩියට පස්සේ ඔය තරුණයෝ පොඩි ඇවිල්ලා පින් දෙනව මොනා කියලාද? හාමුදුරනේ අපි දැන් අයිස් ගහන එක නැවැත්තුවා. අපි මැලේසියාවේ බණ සංවිධානය කරේ තරුණ මහත්තුරු වගේ. මැලේසියාවේ පොරොන්දු වෙනවා. ඒ බිරින්දෑවරු පින් දෙනවා මොකේද? හාමුදුරනේ පඩියවත් ගෙදරට එවපු නැති මිනිස්සු දැන් පඩිය ගෙදරට එවනවා. මොකක්ද මේ අනුභවය? මේ ධර්මයේ ආශ්චර්ය. මේ තමයි පින්නතුනි ධර්මයේ දීප්තිය. අරනේ ධර්මානුකූලව හැසිරෙනකොට ධර්මානුකූලව ජීවත් වෙනකොට සන්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකයි ප්‍රතිඵල රහලා දිනව නේද? ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. ධර්මයේ හැසිරෙන්න ගත්තහම ඒකාන්තයෙන්ම ධර්මයේ විසින් රකින්න. කොච්චර විශ්මිතද කියනවා නම් පින්නතුනේ. තරුණයෝ කියනවා හාමුදුරුවනේ සික් එක කඩා ගන්න බෙහෙත් බිව්වා ඒත් හරි කියන. කෙනෙක් පින්නතුනේ මේ ධර්ම රතිය කියන එක මහා විශිෂ්ටයිනේ. බුදුරුණ උගන්වන්නේ සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. ඔය සියලු රතියන් සියලු බෙහෙත් පරාදයි පින්නතුනේ. ධර්මය මේක කාවැදුනහම බැහැ වුණාම කුඩු අයිස් ගහපු තරුණයෝන්ගේ සික් එකක් කඩා ගන්න පුළුවන් මොකේද? ධර්මයට. මේ පිළිගන්න පුළුවන් නේද දැන්? ඒ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියේ. ධර්මයේ හැසිරෙන්න ගත්තාම බුද්ධවත කරන්න ගත්තාම තෙරුවන් විශ්වාස කරන්න ගත්තාම මෙහෙම දේශනා කරන්න හේතුව බුද්ධ කියන වචනය හරි දුර්ලභයි. බුද්ධ කියන වචනේ කල්ප ගානකින් ඇහෙන්නේ. පින්නතුනි මේවා ඇහෙන්න ගන්නකොට දැනෙන්න ගන්නකොට පින්නතුනි මේ ලෝකේ පරාජය කරන්න බැරි දෙයක් නැහැ. මේ ලෝකේ යටපත් කරන්න බැරි අයහපත් සිතුවිල්ලක් නැහැ. ත්‍රිවිධ රත්නේ ආනුභාවය එච්චරටම විශිෂ්ටයි. පින්නතුනි මේ තමයි ධර්මයේ ආශ්චර්යය. පින්නතුන්ට මොනවාද තියෙන ගැටලු? ධර්මානුකූලව හැසිරෙන්න දැන් මෙහෙම කියනකොට ඇත්ත හිතයි
මේ අපේ තරුණ මහත්තුරු එහෙම හාමුදුරුවනේ කොච්චර හොඳට ඉන්න ගියත් අපේ ගෙදර හොඳට ඉන්න බෑ, අපේ පැතිවල හොඳට ඉන්න බෑ, අපේ ගමේ හොඳට ඉන්න බෑ. ගමෙන් සමහරු කියනවනේ ගමෙන් යනකම් හරියන්නේ නැහැ කියලා. එහෙම එකක් නෑ මනස්ගත. අපේ සත්පුරුෂකම අපේ විශ්වාසය පෙන්නතුනේ අර අහලා තියෙනවනේ මග මානවක ජාතකේ. මග කුමාරයා සක්විති රජකම ගත්තේ මොනා කරලද? සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමය දන් දීලා, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමදානය කරලා, සමාජය වෙනුවෙන් ශ්‍රමදානය කරලා පින්නතුනේ ශ්‍රමය දන් දෙන්න. තමන්ගේ ධර්මයට අනුව ජීවත් වෙන්න. ඇත්තුලව්ව පාගන්න හදනකොටත් මන්ත්‍රය උනේ මොකද්ද? මගේ සීල සම්පන්න භාවයේ විතරයි. ඇත්තුලව්ව පාගන්න හදනකොටත් ආරක්ෂා කරේ කවුද? මිනිස්සුන්ට තියෙන්න ඕනේ ඒතේන සච්චේන සුවත්, ඒ සත්‍යානුභාව බලයෙන් යහපතක් වෙන්න ඕන කියලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් මට්ටමට තමන්ගේ අවංකකම හැදිලා තියෙන්න ඕන. අර අපි එහෙම නැන්නේ පින්නතුනේ, මොකක් හරි වුණාමනේ උඩමළුවට එන්නේ. විභාගයක් තිබෙන්නේ නැත්නම් උඩමළුවට එනවා. යන්න ඕන විභාගයට බාර වෙලා එන්න. වාහනයක් ගත්තේ නැත්නම් පින්නතුනේ මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පේනවනේ පින්නතුනේ හාස්කම් කියනෙව්වා. අවුවසර වැඩි වුණා විතරනේ. ඒ තමයි මේ පුණ්‍ය භූමියේ තියෙන ආනුභාවයේ පින්නතුනේ. අවුරුදු දහස් ගාණක් බුදුබණ කියපු භූමිය. කළු දේවතා හාමුදුරුවෝ යහතින් වැඩ ඉන්න භූමිය. 33 කෝටියක් දෙවි හාමුදුරුවන් වහන්සේලාගේ ඇල්ම කල්ම බැල්ම තියෙන භූමිය. පින්නතුනේ දෙවියෝ සතුටු වෙනවා, දෙවියෝ ආශිර්වාද කරනවා. මොකේද? මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පැවැත්ම දැකලා, සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට මිනිස්සු එක්කහුව වෙනවා දැකලා. ඒ නිසා අපිට තියෙන්නේ මේ පුණ්‍ය භූමිය තුල ධර්මානුකූල ජීවිතයකට නියත විවරණ ලබන්න විතරයි. නියත විවරණ ලබන්න විතරයි. පින්නතුනේ ඊළඟ කාරණාව පංච සීලයේ සමාදන් වෙන එකේ ඉඳන් බොහොම හොඳ සිහියෙන් මෙහෙම තිබ්බට දැන් පැයක් ඉවර වෙන්න තව විනාඩි 10ක් විතර තියෙන්නේ. හොඳේ. අපේ හාමුදුරුවන්ගෙන් ලොකු අවසරයක් නැහැ. ලොකු වෙලාවක් බණ කියන්න තේවාව තියෙනවා, පූජාව තියෙනවා, කටයුතු ගොඩක් තියෙනවා. අපේ පහළතලාවේ හාමුදුරුවෝ උන්වහන්සේ මට ආරාධනා කරේ උඩමළුවේ මේ කියන හැම වචනයක් ගානෙම කාටද බින් සිද්ධ වෙන්නේ? අපේ නායක හාමුදුරුවන්ටයි. පේනවනේ අපේ පහළතලාවේ හාර උන්වහන්සේටයි. මේ උන්වහන්සේගේ වියදම බලන්නකො පින්නතුනේ හිතෙන හැටි. අවුරුද්ද අන්තිමේට වඳින්න දෙන උදවියට බණක් අහන්න දෙන්න ඕනේ. උන්වහන්සේලාගේ කාර්යභාරය, උන්වහන්සේලාගේ යුතුයකම. ඒ නිසා පින්නතුනේ මේ සංසාරේ කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයන් වල ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. සංසාරේ කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයන් වල මේ අපේ නායක හාමුදුරුවෝ මේ පෙරම් පුරාගෙන යන උත්තම මේ මිනිස්සුත් මේ භූමියත් ආරක්ෂා කරන්න. ඒ නිසා මතක තියාගන්න. ආයේ මේ වගේ මෙහෙම ආත්මයක් ආයේ හම්බ වෙනවද? ආයේ මෙහෙම අවස්ථාවක් ලැබෙනවද? දුස්චරිතේ වලකින්න සුචරිතේ හැසිරෙන්න අදිෂ්ඨාන කරගන්න පුළුවන් භාග්‍යවන්ත ආත්ම භාවයක් ලැබිලා තියෙනවා.
සරුදේ සරු විදිහට ගන්න, නිසරුදේ නිසරු විදිහට ගන්න යෝග්‍ය සුදුසු ආත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඒ නිසා 2026 අවුරුද්ද ධර්මය මොකක්ද, අධර්මය මොකක්ද, සත්‍ය මොකක්ද, අසත්‍ය මොකක්ද, හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් ජවයේ බලයේ ශක්තිය ලැබෙන නව වසරක් වේවා. මේ සඳහා අවශ්‍ය ධෛර්යය උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් මේ සියලු දෙනාටම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි, මේකත් මේ ජීවිතයක ප්‍රාර්ථනාවක් විතරක් වෙන්න බෑ. මේක ජීවිතේ තවත් එක ප්‍රාර්ථනාවක් වෙන්න බෑ. මේ ප්‍රාර්ථනාවේ කෙලවර වෙන්න ඕන. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ කරන කියන සෑම පින්කමකම සංසාරේ මේ දුක කෙලවර කරලා උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. අදිෂ්ඨාන කරන්න ඕන. මේ ප්‍රාර්ථනාවන්, මේ අදිෂ්ඨානයන් පින්නතුනි අර මේ නිකන් හිටියට මේවා සිද්ධ වෙන්නේ නැහැ. මේවට වීරිය වඩන්න වෙනවා. දැන් ඔය ජීවිතේක මිනිස්සෙකුට නැතිම කරුණු කාරණා ටිකන්නේ පින්නතුනි. අපි කාටවත් ඔය සුවනින්දක් කියලා එකක් තියෙනවද? අපි කාටවත් සැපදායි පිබිදීමක් තියෙනවද? මහ දෙයක් ඕනේ නැහැ. මිනිස්සුන්ට කොච්චර ධනෙ තිබ්බත්, කොච්චර බලය තිබ්බත්, මිනිස්සුන්ට කොච්චර වරදාන වරප්‍රසාද තිබ්බත් මේ ජීවිතය තුල ආධ්‍යාත්මික ශික්ෂණයකින් තොරව ලබා ගන්න බැරි මහා වටිනා කරුණු කීපයක් තියෙනවා. නේ දැන් මේ අම්මලා අද නිදා ගන්න ගියත් ඔළුවට එන්නේ නේ. හෙට උදේ උයන්න බලාන නැගිටින්න ඕනේ. නිදා ගන්න අපහු ඇහැරෙනකොට මෙතන ඉන්න කවුරුවත් ඉන්නවද කැමැත්තෙන් නැගිටින පාන්දර 3:00-4:00 විතර? ඔය කොරන්න දෙයක් නැතිකමට නැගිටිනවා මිසක් එහෙම කැමැත්තෙන් නැගිටිනව නෙවෙයි. සෙනසුරාදා ඉඳන් නැගිටින්න එපේ. ඇයි? මිනිස්සුන්ට අර සුවෙන් නිදා ගන්නවත් නැහැ, සුවෙන් නැගිටින්නත් නැහැ. මේව නැති වෙලා තියෙනවා. මම කියන්නම් මේව ලබා ගන්නත් පුළුවන් විදිය. මිනිස්සු හරි කැමති අපි අනේකට ප්‍රිය වෙනවා නම්. දැන් ඔය අපේ තරුණ මහත්තුරුනේ, අපේ දූ දරුවෝ ඔය විවිධ මෝස්තර කටයුතු කරන්නේ නේ. කොල්ල කොණ්ඩේ කපන විදිය වෙනස්, ඔය පොඩි ටැටූ එකක් ගහනවා. නේ හිතෙන ඒව කරනවානේ මොකටද? මේ කාට හරි ප්‍රිය වෙන්න. පින්නතුනි මේ සමහර තැන්වල භෞතික සැරසිලි තුලින්, භෞතික ආටෝපයේ තුලින් අපිට බොහෝ දුරට ඇතමුන්ට ප්‍රිය වෙන්න බැරි වෙනවා. අපි හරි කැමති දෙවියෝ අපිව ආරක්ෂා කරනවට අපිට දෙවියන්ගේ පිහිට ලබා ගන්න බැරි වෙනවා. මම ඔය කරුණු 4 විතරයි කියන්නේ. මේ 4ම ගන්න පුළුවන් මොකෙන්ද? පින්නතුනි මේ මෛත්‍රී භාවනාවේ ආනිසංසවල තියෙන මේ පොඩි කාලේ ඉඳන් අහපුවා දන්න දේවල්. කෝටියක් දීලවත් ගන්න බැරි මේ බොහොම සරල බොහොම පුංචි කාරණා ටික මුල ඉඳන්ම දේශනා කරේ. මේවා හරි අපූර්වට අපිට ගන්න පුළුවන්. අද ගෙදර යන්න හැන්දෑවේ නිදා ගන්නකොට තරහකාරයෝ කවුද, වෛරක්කාරයෝ? මං කියන්නේ මේ 2025 වෙන්න ඕනේ. වෛරය තරහව නැති කරන නවත්තන 2026 වෙන්න ඕන. මෛත්‍රිය කරුණාව විතරක් හිතවල තියෙන. එහෙම තියෙනකොට පින්නතුනි ප්‍රශ්න අඩුයි. අද ගිහින් කල්පනා කරන්න ඕන කවුද වෛරක්කාරයෝ, කවුද තරහකාරයෝ?
කොච්චර කල්පනා කරුවත් එනවා කාට මෛත්‍රී කෙරුවත් අරකට නම් කරන්නේ නැහැ කියලා කවුරු හරි එක්කෙනෙක් ඉන්නවනේ. කාට නේ මෙලහට දරුවන්ටත් එක්ක උගන්ලාන්න තියෙන අරුන් එක්ක කතා කරන්න එපා උන් අපිත් එක්ක තරහයි කියලා. එහෙම අපේ මොක්කට හරි වන්වන්නයින් ගහුවා කියලා අපිත් ගහන්න ඕනද? දැන් පින්නතුණු ගැලුවන්නේ මේ දවස්වල පහුගිය කාලෙම. මිනිස්සුන්ගේ තියෙන කැතකම මම කියන්නේ. අපේ ගංගවල් වල නේ ගෙයක් හදන්න වැලි ගේන්නේ දවල්ද පාන්දර 3ට විතරද? මොකද පාන්දර 3ට විතර වැලි ගේන්නේ? පුපුරනවනේ ගමේ මිනිස්සු. මේ වෙලට ගහපු වැලියක ඇද ගන්න පුළුවන්ද? මේ ගෙවල් හදන්න නෙමෙයි පින්නද අස්සද්ද ගන්නවත් වැලි ටික අයින් කරන්න. ඒකට 119 ගන්නවනේ. අනුරාධපුරේ පැත්තේ එහෙම නැද්ද? මිනිස්සු පැලෙනවා. මං කියන්නේ 2025 නවත්තන්න. 2025 කේලම් කියන එක නවත්තන්න. 2025 ගතු කියන එක නවත්තන්න. අනෙකට ලැබෙනකොට අනෙකට හරියනකොට අනෙකට සමෘද්ධිමත් වෙනකොට පුපුරණ එක බලාගෙන ඉන්න බැරි එක දරාගෙන ඉන්න බැරි එක නවත්තන්න ආශිර්වාද කරන්න සතුටු වෙන්න. 2026 යනකොට ඔය විතරක් කරයි යන්න. ඔය පද හදන එක ගතු කියන එක නවත්තන්න. හොඳ අපේ තරුණ මහත්තුරු මන්නම් මේ තරුණයන්ට කියන්නේ මේ ජයශ්‍රී මහ බෝහාමුදුරු අභියස ඉඳගෙන පුතේ මේක වචනයක්වත් අපත් කරන්න එපා. සිගරට් එකේ ඉඳන් හරි කමන්නේ බොන එක නවත්තන්න. ජීවිතේ කිරි ඉතුරුවා වාගේ හරියයි මෙතන කරලා යන ප්‍රාර්ථනාව. ඔකොල්ලෝ ගංජා ගහනවා, කුඩු ගහනවා, අයිස් ගහනවා. ඕවා නවත්තන්න. ලක්වාසී සියලු දෙනාට කියන්නේ ඉල්ලන්නේ දැනුවත් කරන්නේ. මවිකුණන මහත්තුරුව නවත්තන්න. අපේ තාත්තලා ශිෂ්ට සම්පන්න වෙන්න. අම්මලා ශිෂ්ට සම්පන්න වෙන්න. හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. හොඳට ධෛර්ය සම්පන්න වෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ජයශ්‍රී මහ හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් මේ සියලු දෙනාටම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. 2025 වර්ෂය තුල අපේ තිබ්බ කායික ආබාධ දුර වේවා. මානසික ආබාධ දුර වේවා. යහපත සත ශාන්තිය සමෘද්ධිය සර්ව ආරක්ෂා උදා වේවා. අපේ තරුණ මහත්තුරුන්ගේ මේ දුවලා පුතාලගේ අනාගත ලෝකේ අභියෝග ජය ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ජයශ්‍රී මහ හාමුදුරුවන්ගේ පිහිටෙන් සියලු දෙනාටම ලැබේවා සාදු කියලා පතන්ට. මේ තරුණ දරුවන්ගෙන් තව ඉල්ලීමක් තියෙනවා. පුතේ කිසි කෙනෙකුට රැවටෙන්න එපා. කිසි කෙනෙකුට අතකොළු වෙන්න එපා. කිසි කෙනෙකුට අහු වෙන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාතෘකාවක් වෙන්න එපා. ගංගෙවල් වල මිනිස්සු හරි අකමැති අපිට හරියනවට. අපි කාලා ඇඳලා ඉන්නවට කැමති එකම දෙන්න අම්මයි තාත්තයි විතරයි. ඒ මිනිස්සුන්ගේ හිත් දිනාගෙන ඒ මිනිස්සුන්ට සලකගෙන බලාගෙන හරි හොඳට ජීවත් වෙන්න. අපේ තරුණ මහත්තුරුන්ට එලෙස ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහ හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් වූ ධර්ම දේශනාමේ පින්කමේ ආනුභාවයෙන් අපවත් වී වදාළ අටමස්ථාන විහාර ගණේ ගරු මාහිම්පාණන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුලේ පඳුරේ වර්ග පරම්පරාවේ මිය පරලොයන්ට යෙදුණු අපේ අම්මා තාත්තා සහෝදරයෝ ඉන්නවනම් සිහිපත් කරගන්න ඥාතීන් සිහිපත් කරගන්න. ආය කවදනම් පින්නදින උඩමළුවේ බණ අහලා මිය ගියත්තන්ට පින් දෙන්නද? එයත්තන්ට පින් අයිති වේවා. සංසාර කරපු අකුසල කර්මයක් හේතුවෙන් දුගතියේ ඉපද ඇතනම් මේ ඉන්නත් මිදේවා.
සුගතියේ ඉපදයක් නම් මෙහි සැප වඩා වර්ධනය වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මියගිය සියලු දෙනාට මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපි යන්නේන ගමන බිමන කරන කියන රැකී රක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳාම් ආදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. ඒ වගේම උතුම් වූ ජයශ්‍රී මහා හාමුදුරුවෝ අභියස සිද්ධ කරන සෑම ආගමික කටයුත්තක්ම ලෝකවාසී බොදුන බුදු සියලු දෙනාටම දැක බලා ගන්න සිත් පහදවා ගන්න අපේ ජයශ්‍රී මහා බෝ හාමුදුරුවන් වහන්සේගේ පින්කම් කටයුතු විකාශය කරන මේ ජයබෝ ටීවී නාලිකාව, මේ ෆේස්බුක් පිටුව, YouTube channel එක පින්නතුනේ අපේ පහළ තලාවේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරුවෝ මේවා මුළු ලෝකෙටම පෙන්නනවා. එන්න බැරි හැම කෙනෙකුටම උන්වහන්සේගේ මහන්සියෙන්, උන්වහන්සේගේ නායකත්වයෙන්, උන්වහන්සේගේ සංවිධානයෙන් අපේ ජයශ්‍රී මහා හාමුදුරුවෝ අභියස කරන සෑම කටයුත්තක්ම ලෝකවාසීන්ටම පෙන්වන්න කටයුතු කරනවා. මේ පින්කම සංවිධානය කරා උන්වහන්සේ හදු බඩු අම්මට තාත්තට උන්වහන්සේට දීර්ඝායු භාවය ලැබේවා සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම අටම ස්ථානාධිපති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි උන්වහන්සේගේ මූලිකත්වයෙන්, උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් මේ සිද්ධ කරපු පින්කමේ ආනුභාවයෙන් අපේ නායක හාමුදුරුවන්ට පින් අයිති වේවා. උන්වහන්සේට කායික සහනය, මානසික සහනය උදා වේවා. ගෞරවනීය අපේ නායක හාමුදුරුවෝ අපේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් මේ ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ ඉහෙන් වැජබේවා සාදු කියලා ආශිර්වාද කරමු. බණහන්ඩා වම්මලා තාත්තලා තරුණ මහත්තුරු දුවලා පුතාලා සියලු දෙනාටම ලෙඩක් දුකක් කරදරයක් නම් කවදාවත් වෙන්න හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයත්න්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මං හදු බඩු මගේ අම්මට තාත්තට මගේ ලොකු හාමුදුරුවන්ට දායකයින්ට මගේ අයියට පින් අයිති වේවා. වැඩමවදාළ මහා සංඝරත්නයට පින් සිද්ධ වේවා. අපේ පොලිස් නිලධාරී මහත්තුරුන්ට, විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට, සිවිල් ආරක්ෂක බලකාය මහත්තුරුන්ට ඇතුළු මෙකී නොකී සියලු දෙනාට පින් සිද්ධ වේවා. සංසාරේ කවදාවත් දුගතිය නම් උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනෝ. සංසාරේ කවදාවත් අකල් මරණයක් සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනෝ. සංසාරේ කවදාවත් සා පිපාසාවකට නම් පත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනෝ. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ පින් සසරට පාරමිතාවක් වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා.